YouTube කියන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඒ වගේම මුදල් හොයා ගැනීමට විතර දැන ගැනීමට හොඳම මාර්ගයක්. ඉතින් අපි අද කතා කරන්නේ YouTube තුළින් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන ඒ කියන්නේ මුදල් හොයන්න YouTube පටන්ගෙන තමන්ගේ ජීවිතය වෙනස් කරගත් පුද්ගලයෙක් පිළිබඳව. ඉතින් ඔයාලා දැනගන්න දාන්න කවුද කියලා. මොකද අපේ channel එකේ thumbnail එකේ වගේ intro video එකක් දැක්කා. ඔව් අද අපි කතා කරන්නේ හේෂාන් ටෙක්නික්. තමයි හේෂාන් මදුශංක පිළිබඳව. ඉතින් හේෂාන් ටෙක්නික් channel එකෙන් තමන්ගේ YouTube ගමන ආරම්භ කරගත්ත මොහු වෙනට හේෂාන් ටෙක්නික් ඒ වගේම හේෂාන් බ්ලොග්, හේෂාන් ටෙක් ඇකඩමි වගේ channel තුනක අයිතිකාරයෙක්. ඉතින් පාසල යන අවදී තමයි හේෂාන් මදුශංක තමන්ගේ YouTube ගමන ආරම්භ කළේ. ඉතින් අද මේ වීඩියෝ එක තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන හේෂාන් ටෙක්නික් නැත්නම් හේෂාන් මදුශංක මාසෙකට වෙන මුළු ආදායම කියන්නේ හේෂාන් ටෙක්නික්, හේෂාන් බ්ලොග්, හේෂාන් ටෙක් ඇකඩමි මේ channel තුනෙම මාසෙකට වෙන ආදායම ඒ වගේම YouTube පටන් ගත්ත මුල් කාලය තුල තමන්ගේ content create කරපු විදිය, ඒ වගේම thumbnail හදපු විදිය, වගේම දැන් මේ වෙන විට කොහොමද YouTube තුල සාර්ථක වීමත් සමග තමන්ගේ content වල ඇති වෙච්ච වෙනස වගේ දේවල් අපි මේ වීඩියෝ එක තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැගින් වීඩියෝ එකේ කතා කරලා බලමු කොහොමද හේෂාන් මදුශංක YouTube පටන් ගැනීම සමග තමන්ගේ YouTube තමන්ගේ ජීවිතය වෙනස් කරගත් ආකාරය සහ මාසකට වෙන මාසික ආදායම කොහොමද කියලා. අපි එහෙනම් වීඩියෝ එකකින් කතා කරලා බලමු. හරි මුලින්ම හේෂාන් අයගේ මේන් channel එකට ඒ කියන්නේ හේෂාන් ටෙක්නික් channel එකට ඉතින් අපිට මේ channel එකෙන් තමයි හේෂාන් අයගේ ජීවිතය වෙනස් වෙච්ච ආකාරය ඒ කියන්නේ YouTube තුළට පිවිසීමත් සමග ජීවිතය වෙනස් වෙච්ච ආකාරය බලාගෙන අපිට කියන්නේ හේෂාන් අයගේ මේන් channel එකෙන් ඉතින් මේක පටන්ගෙන තියෙන්නේ 2020 දෙසැම්බර් 30 මේනට වීඩියෝ 226ක් අප්ලෝඩ් කරලා තිබෙනවා. ඉතින් පිබල් හේෂාන් අයගේ පැරණි වීඩියෝ ඉතින් මේ තමයි හේෂාන් ටෙක් channel එකේ මුල්ම වීඩියෝ ටික. ඉතින් දැන් වීඩියෝස් එක බලද්දි ඉතින් අපිට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. මොකද thumbnail එකෙන් එහෙම මේ වෙනට දාන වීඩියෝස් වල thumbnail quality එකකින් ඒ වගේ වීඩියෝ එකත් quality එකකින් උත්තේ ඕන කෙනෙක්ගේ පැරණි වීඩියෝ වල ඉතර quality එකක් නැහැ. ආරම්භය නිසා ඉතින් මේ තමයි හේෂාන් අයගේ ජීවිතේ YouTube තුළින් වෙනස් වෙච්ච ආකාරය. ඊළඟට යම් හේෂාන් අයගේ second channel එක කියන්නේ හේෂාන් ටෙක්නික් channel එකෙන් පස්සේ ආරම්භ කරපු හේෂාන් බ්ලොග් channel එක. ඉතින් ඒකේ වීඩියෝ 115ක් අප්ලෝඩ් කරලා තිබෙනවා. ඒක ක්‍රියේට් කරලා තියෙන්නේ 2023 ජූලි 15. ඉතින් ඒකේ මුල් වීඩියෝ එක විදියට තියෙන්නේ හේෂාන් අයර කුසලානයක් දීපු ටෙක්නික් channel එක වෙනින් කුසලානයක් දීපු එක. ඉතින් ඒකේ තියෙන දිනුවක් අපිට වීඩියෝ සීරීස් එක බලා ගන්න පුළුවන්. මේ වෙනට ඉතින් ලංකාවෙන් බාහිර කියන්නේ පිටරටවල් වලත් බ්ලොග්ස් මේ channel එකෙන් අපිට බලා ගන්න පුළුවන්. අපි තුන්වෙනිට කතා කරන හේෂාන් අයගේ තුන්වෙනි channel එක හේෂාන් ටෙක් ඇකඩමි. ඉතින් ඒකේ මේ වීඩියෝස් 7යි subscribers 30000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඒක ආරම්භ කරලා තියෙන 2024 මයි 11. ඒකේ ගොඩක් ඒකේ ටෙක් පැත්තට පරිකන YouTube සම්බන්ධව තමයි ගොඩක් වීඩියෝ මෙන්නට අප්ලෝඩ් කරලා තිබෙන්නේ. ඉතින් මේක තමයි හේෂාන් අයගේ channel තුන. අපි නම් ඊළඟට කතා කර බලමු. හේෂාන් අයගේ මාසික ආදායම කියන්නේ මේ channel තුනෙන් හේෂාන් ටෙක්නික් channel එකෙන් ඒ වගේම හේෂාන් බ්ලොග් channel එකෙන් හේෂාන් ටෙක් ඇකඩමි channel එකේ මාසික ආදායම අපි ගණනය කරලා බලමු ඊළඟ. හරි අනිත් අපි මුලින්ම හේෂාන් මදුශංකගේ හේෂාන් අයගේ ටෙක් channel එකේ මේන් channel එකේ මාසික ආදායම හොයලා බලමු. ඉතින් හේෂාන් අය මාසෙකට හේෂාන් ටෙක්නික් channel එකෙන් විතර $114 අතර මුදලක් හොයනවා. ඉතින් අපි මේක ශ්‍රී ලංකන් රුපීස් වලින් බැලුවොත් 2800 ගුණ කරමු මේ වෙනට ඩොලර් එකම රුපියල් 339. අද මම මේ වීඩියෝ රෙකෝඩ් කරන දවස් වෙනිට ගුණ කරලා බලමු. ලක්ෂ 6ක් මාසෙකට ලක්ෂ 6කට වැඩි සංඛ්‍යාවක් වැඩි සංඛ්‍යාවක් හොයනවා හේෂාන් අය. ලක්ෂ 6කට වැඩි සංඛ්‍යාවක් ඉතින් හොයනවා හේෂාන් ටෙක්නික් channel එකෙන් විතරක්. හේෂාන් මදුශංක අපි ඊළඟ කතා කරලා බලමු හේෂාන් බ්ලොග්ස් channel එකේ මාසික ආදායම. ඉතින් ඒකෙත් හේෂාන් මදුශංක ඩොලර් 339ත් ඩොලර් 5.3 ඒ කියන්නේ ඩොලර් 5300 අතර මුදලක් හොයනවා. ඒකත් ලංකාවේ මුදලෙන් බැලුවොත් අපි 5300 ගුණ කරමු 339. ඉතින් ඒක
ඒක හොයනවා වර ගාණක්. ඉතින් ඒකෙන් හේෂාන් මදුශාංක කියන්නේ හේෂාන් බ්ලොග් channel එකේ හොයනවා ලක්ෂ 10කට වැඩි සංඛ්‍යාවක්. ලක්ෂ 10කට වැඩි මුදලක් හේෂාන් බ්ලොග් channel එකෙන් හොයනවා. ඉතින් අපි මේ තමයි හේෂාන් අයගේ මාසික ආදායම. ඉතින් මේ ඔක්කොම එකතු කරන් අපිට බලා ගන්න පුළුවන්. අපි ළඟට හොයමු හේෂාන් ටෙක් ඇකඩමි channel එකේ මාසික ආදායම. ඒක නම් තාම පොඩි ගාණක් හොයන්න මම හිතන්නේ. ඉතින් $22 $354 357 අතර මුදලක් තමයි හොයන්නේ. අපි ඒකත් බලමු ලංකාවේ මුදලින් 357 වැඩි කරමු 339 තේගිත් 1,21,000ක් හොයනවා හේෂාන් ටෙක් ඇකඩමි channel එකේ. ඉතින් අපි මේ දැන් බලමු මේ channel තුනේ මාසික ආදායම වගේ මුළු එකතුව අපි බලමු හේෂාන් මදුශාංක මාසයකට කොච්චර මුදලක් හොයනවද කියලා. අපි නම් මේ තුන එකතු කරලා බලමු. අපි නම් හේෂාන් අයගේ මේ channel තුනේ එක මාසික ආදායම කියන්නේ හේෂාන් ටෙක් channel එකේ හේෂාන් බ්ලොග් channel එකේ හේෂාන් ටෙක් ඇකඩමි channel එකේ තියෙන අංගතන Facebook pages මේ මොනටයිස් නැතුව තියලා අපි බැලුවේ නෑ. අපි ඉතින් මේ channel තුනේ මාසික ආදායම මුළු එකතුව බලමු. ලක්ෂ 20කට වැඩි ගාණක් හේෂාන් අය මාසයකට හොයනවා. ඉතින් මේ channel තුනේ ඉතින් අපි දන්නේ Facebook pages කොහොමද කියලා ඉතින් අපි හෙව්වේ නෑ. ඉතින් මේක තමයි හේෂාන් අයගේ මාසික ආදායම. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි හේෂාන් මදුශාංක YouTube ජීවිතය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේකට මාසෙකට ලක්ෂ 20කට වැඩි මුදලක් වුණා. ඉතින් ඒක වීඩියෝ අප්ලෝඩ් කිරීම දරදා සමග නැසෙන් පුළුවන්. හේෂාන් මදුශාංක ඉතින් සතියට වීඩියෝ කොහොම හරි channel හැම channel එකකම එක වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන සලසන. ඉතින් ලක්ෂ 20ට වඩා ආදායමක් සමහර මාසවල උපයන පුළුවන්. ඉතින් ආසන්න වශයෙන් ලක්ෂ 20ක් මාසයකට වෙනවා. ඉතින් මේක තමයි හේෂාන් මදුශාංක තමන්ගේ ජීවිතය YouTube පටන් ගැනීමත් සමග වෙනස් වෙච්ච ආකාරය. ඉතින් අපි ඉස්සරහදී මේ වගේම අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා ඔක්කොම ජය වේවා.